සුබ දවසක් හැම දිනාටම. ඉතින් ඔයාලා හොයපු ඔයාලා අහපු දෙයක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලා දැනන් හිටියද Trustpilot එකෙන් අපිට ජොබ්ස් ලබා දෙනවා කියලා. හරි. ගොඩක් දෙනෙක් Trustpilot සයිට් එක ගැන දැනන් හිටියේ මේක රිවිව්ස් ලබා දෙන එහෙම නැත්නම් විවිධ සයිට් වලට රේටින් දෙන සයිට් එකක් කියලා. හැබැයි ගොඩක් දෙනෙක් දන්නේ නැහැ Trustpilot එකෙන් අපිට ජොබ් එකක් වුණත් හොයාගන්න පුළුවන් කියලා. ඉතින් ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. හොඳයි. ඉතින් Trustpilot ලගේ තියෙනවා සයිට් එකක් Trustpilot for business කියලා. ඉතින් මෙන්න මේ business සයිට් එකෙන් අපිට Trustpilotස්ලා ඒගොල්ලන්ගේ vacancies හැදෙනකොට ලබා දෙන jobs බලා ගන්න පුළුවන්. හරි. අපි මුලින්ම බලමු කොහොමද මේ Trustpilot business site එකට යන්නේ කියලා. දැන් ඔයා Google එකේ Trustpilot කියලා search කරාම ඔයා එන්නේ මෙන්න මේ site එකකටනේ. මෙන්න මේ interface එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? Google එකේ Trustpilot කියලා මෙන්න මේ නම search කරාම ඔයාව මෙන්න මේ site එකට එනවා. මේකෙන් අපි මොකද කරන්නේ? සාමාන්‍යයෙන් අපි කරන්නේ වෙන site එකක තියෙන ratings බලන එකනේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි බලන්න පුළුවන් අපිට මෙතන 5 කියලා search කරලා right 5.com කියලා මම ගහන්නම්කෝ. හරි 5.com මේ තියෙන්නේ අපිට විවිධ site වල තියෙන ratings reviews මේ වගේ බලා ගන්න පුළුවන් Trustpilot එක හරහා මිනිස්සු දාලා තියෙන reviews ඒ දේවල් කියවලා බලන්න පුළුවන්. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන් අපි හැමෝම කරන දේ Trustpilot එක use කරලා. හැබැයි Trustpilot එකේ කොහොමද job එකක් හොයාගන්නේ? ඔයාට කරන්න තියෙන්නේ දැන් මේ Trustpilot site එකට ගිහිල්ලා මේකේ තියෙනවට පේන උඩින්ම Trustpilot එකේ for business කියලා. මෙන්න මේ for business කියන එක උඩ ක්ලික් කරාම ඔයා යන්නේ Trustpilot for business කියන වෙනම platform එකකට. ඉතින් මේ platform එකේ ඔයාට ටිකක් පහළට යනකොට බලා ගන්න පුළුවන් පල්ලෙහාටම ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා jobs කියලා මේ hiring කියලා. දැන් හොඳට තේරුම් ගන්න මේක මේ හැම කාලෙටම තියෙන්නේ නෑ මේ jobs vacancies එනකොට තමයි ඒගොල්ලෝ දාන්නේ මෙන්න මේවට vacancies තියෙනවා කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන jobs වලට යන්න. jobs වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටිකක් පල්ලෙහාට යනකොට open jobs කියලා තියෙනවා. මෙතන තියෙන්නේ මේ වෙනකොට open වෙලා තියෙන jobs ටික මේවට ඔයාලට apply කරන්න පුළුවන් අදාළ qualifications තියෙනවා නම්. හරි. දැන් බලමු මොනවද මේ තියෙන්නේ කියලා. හොඳට බලා ගන්න. මෙතන තියෙනවා job එකේ position එක. හොඳට තේරුම් ගන්න මේවා ටිකක් professional jobs තමයි මේ Trustpilot එකේ මේ වෙනකොට දාලා තියෙන්නේ. එතකොට මේකේ ඔයාට බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඩිපාර්ට්මන්ට් එක ඔෆිස් එක කොහෙද තියෙන්නේ ඒ වගේම ඔයාගේ ජොබ් පොසිෂන් එක මෙතන බලා ගන්න පුළුවන්. අපි නිකන් එක්සැම්පල් එකක් විදිහට ගිහිල්ලා එකකට ගිහිල්ලා බලමු. මෙතන තියෙනවා account development representative කියලා. දැන් මේ ජොබ් එක ඇතුළට ගියාම මෙහෙමයි. ඔයාට ඕනම ජොබ් එකක් ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ හැම ජොබ් එකකම පැහැදිලිව විස්තර දාලා තිනවා ඔයාට තියෙන ඕනේ ස්කිල්ස් මොනවද මේ ජොබ් එකට මේ ජොබ් එකෙන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද ඔය වගේ දේවල් ගොඩක් ඔයාට මෙතන කියවන්න පුළුවන්. ඊට පස්සේ ෆයිනලි ඔයාට මේ ජොබ් එක සෙට් නම් ඒ අදාළ රික්වයර්මන්ට්ස් ඔයාගේ තියෙනවා නම් ඔයාට පුළුවන් මේගොල්ලන්ට CV එකක් දාන්න. ඉතින් ඔයාගේ නම ඔයාගේ තොරතුරු දාලා CV එක ඇටච් කරලා මේ විස්තර දාලා ඔයාට මේ ඇප්ලිකේෂන් එකක් විදියට සබ්මිට් කරන්න පුළුවන්. ඒතකොට හොඳට තේරුම් ගන්න දැන් Trustpilot ලගේ මේ තියෙන jobs අපි ගත්තොත් දැන් මේ ගොඩක් jobs වල ගත්තොත් දැන් මේ වෙනකොට තියෙන jobs ගත්තොත් ඒ අදාළ ඔෆිස් එකට ගිහිල්ලා work කරන්න තියෙන jobs. දැන් මේක ගොඩක් වෙලාවට වටිනවා. දැන් ගොඩක් වෙලාවට විදේශ රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ මට messages දාලා අහනවනේ ඒ රටවල් වල ඉඳන් කොහොමද job එකක් හොයාගන්නේ? තව part time කරන්න හරි මොනාරි full time හරි එහෙම සමහර අය අහනවා. ඉතින් එයාලට මේක chance එකක් වෙයි මේ වෙනකොට European countries වල ඉන්න ශ්‍රී ලාංකිකයින්ට මේවට apply කරන්න පුළුවන්. හැබැයි දැන් ලංකාවේ ඉන්න අය මොකද කරන්න ඕනේ? හරි චුට්ටක් ඉන්න. එයාලටත් තියෙන අවස්ථාවක්. ඒ තමයි දැන් මෙහෙමයි. දැන් මම මේ බලන මොහොතේ තියෙන vacancies ටිකනේ මේ තියෙන්නේ. මේගොල්ලන්ගේ තව jobs type එකක් එනවා. හොඳට අහගන්න මේ කියන එක. marketing field එකේ. හරිද? social media marketing පැත්තෙන් jobs එනවා. හැබැයි ඒක නිතරම එන්නේ නැහැ. ආවත් ඉක්මනට fill වෙනවා. හරිද? ඒ නිසා හොඳට අහගන්න. Trustpilot ලගේ job category එකක් තියෙනවා digital marketing පැත්තේ. ඒක Facebook marketing, Instagram marketing ඔන්න ඔය වගේ categories වල vacancies එනවා. ඒක කරන්න තියෙන්නේ remote ගොඩක් වෙලාවට. කියන්නේ අපිට කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. ගෙදර ඉඳන් remote කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ marketing ඒවා handle කරන්න දැන් හිතන්නකෝ Instagram page එක නම් ඒක handle කරන්න ඔන්න ඔය වගේ ඊට related jobs types එනවා. ඉතින් මේවා ආව ගමන් මොකද ගොඩක් අය touch එකේ ඉන්නේ නිසා ඔයත් මේකට interest නම් පුළුවන් තරම් Trustpilot එකට ඇවිල්ලා බලන්න job
අලුතෙන් දාලා තියෙනවද කියලා වේකන්සිස් දාලා තියෙනවද කියලා. ඒවා ආව ගමන් ඇත්තටම ෆිල් වෙනවා. මොකද ගොඩක් අය ටච් එකේ ඉන්නේ මේ ගැන. ඒ නිසා ඔයත් බලන්න පුළුවන්. එහෙම ආව ගමන් ඔයාලට පුළුවන් අර වගේ ඇප්ලයි කරන්න. හරි. ඉතින් ඒ නිසා ඔන්න එයාලට chance එක තියෙනවා. ලංකාවේ ඉන්නට chance එකක් තියෙනවා. අන්න ඒ ෆීල්ඩ් එකෙන් වැඩක් කරගන්න. හරි. දැන් හිතන්නකෝ දැන් මේ accounting පැත්ත ඒව ඇවිල්ලා ගොඩක් වෙලාවට ඔෆිස් එකට ගිහිල්ලා කරන්න තියෙන වැඩනේ. හරි. හැබැයි digital marketing පැත්තේ vacancy එකක් set වෙනවා කියන්නේ ඒක ගොඩක් වෙලාවට අපිට කරන්න තියෙන online. හරි. ඒ නිසා ඔයාට පුළුවන් Trustpilot එක අන්න ඒ vacancy එක set වෙන ගමන් apply කරලා set වෙන්න බලන්න. හරි. ඊට අමතරව මම තව ඔයාලට ගේන්නම් videos මේ concept ගේන්නම් මේ අපිට තියෙනවා තව ලංකාවේ ඉඳන් පිටරට job vacancies වලට apply කරන්න පුළුවන් තව sites තියෙනවා. ඒවා හොඳ jobs, ඒ කියන්නේ හොඳ professional විදියට යන jobs. හැබැයි qualifications ඕනේ. ඒ කියන්නේ ඔයා digital marketing කරන්න හිතන් ඉන්නවා නම් ඔයාට digital marketing පැත්තෙන් අඩුම තරමේ diploma, high diploma වගේ qualifications තියෙන්න ඕනේ. qualification විතරක් තිබිලත් මදි. ඔයා කරපු දෙයක් පෙන්වන්නත් ඕනේ. ඒ කියන්නේ ඔයා මෙන්න මේ දේ කරා. මෙන්න මේ වගේ experience එකක් ඔයාට තියෙනවා. අන්න එහෙම තියෙනවා නම් ඔයාට බය නැතුව job එකකට apply කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ එක්ස්පීරියන්ස් නැත්තම් දුක් වෙවි ඉන්නව වෙනුවට ඔයා කරන්න ඕනේ මොකද්ද? ඒ එක්ස්පීරියන්ස් ටික දැන් ඉඳන්ම ටික හදාගන්න එක. ඔයා ඉස්සරහට වර්ක් කරන්න හිතන් ඉන්නවා නම් මොකක් හරි ෆීල්ඩ් එකක් හොඳම දේ තමයි ඔයා ඒ ෆීල්ඩ් එකට අදාළව එක්ස්පීරියන්ස් දැන් ඉඳන් හදාගන්න එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාට වටින්නේ නැති යම් අයිඩියා එකක් එන්නේ නැති. ඉතින් ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ සම්බන්ධව අපි තව ඉස්සරහට වීඩියෝස් ගේන්නද? මේ වගේ ඔන්ලයින් ජොබ් වලට ඔයා උනන්දුයිද? එහෙනම් ඒවට ඇප්ලයි කරන්න හැටි CV හදන හැටි අපිට ඕන වීඩියෝස් විදිහට ගේන්නත් පුළුවන්. කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකකුත් දාන්න සහ මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔයාගේ යාළුවන්වත් දැනුවත් කරන්න. ඉතින් තාමත් SLTUT help subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැමදෙනාටම ජය වේවා.